හෙලෝ ගයිස් මචන් දුකයි ඇත්තරම ඉංගලන්ඩ් වලට පෙරදුන හැටි දැක්කම ශ්‍රී ලංකා vs ඉංගලන්ඩ් සුපර් හිට් මැච් එක හරිම දුක්බර දිරිවරුණ කිසිම විදිහට අපි බලාපොරොත්තු වෙන විදිහට නෙවෙයි 146යි ඉංගලන්ඩ් ගැහුවේ අපේ හොඳට බෝල් කරා ඇත්තරම තීක්ෂණයම හොඳට බෝල් කරා කමච්ච එක හොඳට කරනවා මැච් 10ක් විතර අවුල් යනවා හොඳයි ඇතරම දුකයි කමිල් මිශාර ඕපන් එක ගැන බාන්න කුමා සංගකාර රුඩින් හරිදාන්න කුමා සංගකාර කියපුදේ කුමා සංගක්කාර කියනවා කමිල් මිශාරක ඉන්ටෙන්ට් එකක් තිබුණේ නැහැ කියලා ඉන්ටෙන්ට් එකක් තිබුණෙත් නැහැ ඇටිටියුඩ් එක සහ ඉන්ටෙන්ට් එක නැති වුණාම ප්ලේ කරන්න ඉන්ටෙන්ට් එකක් නැති වුණාම බන්ද අපි දැක්කා එයාගේ සෙකන්ඩ් ඕවර්දී එක හතරක් වදිනේ හතරත් බෙතල්ට හරිට බෝඩ අල්ලගන්න බැරුණා නැත්නම් හතර යන්නෙත් නෑ. ඉතින් ඒ වෙලාවේ ඉන්ටෙන්ට් එකක් නැතුව එකක් මුල්ම එයා ගත්ත බෝල් එක එයා ලීව් කරනවා. ඊට පස්සේ බැට් එක වැදලා හතරක් යනවා. ඒක බෙතල් ගාලා අතට ආපු අල්ලගන්න බැරුව. ඊට පස්සේ අනිත් බෝල් පහම එයාගේ ඉන්ටෙන්ට් එක තුන්නා ලොකු පහරකට යනවා. ඒකට මොකද වෙන්නේ? ගියා පැත්තේ ඉන්න ක්‍රීඩකයා කවුද අපි පැතුම් නිස්සංක වෙලාවේ ප්‍රෙෂර් ඩේ අවුට් එක. එතකොට හැබැයි අපි දැක්ක KJPත් එක්ක මැච් එකේ KJP පන්දු 14කදී බෝල් 14කදී ලකුණු 21ක් ගහනවා. ලකුණු 50කට වැඩි හොඳ ආරම්භක සම්බන්ධතාවයක් තියෙනවා. එහෙම තියෙද්දි තමයි මෙයාලා මේ ගිනනලා කමිල් මිශාරව ආයෙ දාලා මේ මැච් එක ඇත්තටම හාගන්න. මට හිතෙන්නේ නම් මේක ඇත්තටම අපි දැක්ක රසල් ආනල්ඩ් යාගේ චිරිනිත් රසල් කියලා තියෙන වැඩසටහනක් ඒකෙදි කියන ලොකුට පුණපනා කියනවා එයයි ප්‍රචාරණ බේසින් ඇත්තටම ඒ වෙලාවේ හැබැයි එතනට ආපු අපි අර අනිත් ක්‍රීඩකයා එයානම් ඇත්තටම කියන්නේ KGP තියන්න ඕන කියලා හැබැයි මේ දෙන්නම් පුණපනා කියනවා KGP අයින් කරලා කොහොමද ශාර දාන්න ඕන කලින් ශාර දාන්න ඕන KGP යන්තිම වර්ල්ඩ් කප් එක මට වෙන්නේ නැහැ කියලා ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් කොහොම හරි කමිල් මිශාර ආපු එක විතරක් නෙවෙයි කමිල් මිශාර බැට් කරපු නැති එක විතරක් එයාටම විතරක් දොස් කියන්න බෑ. එතකොට හැමදෙනාම බැට් කරපු විදිහ ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ශ්‍රී ලංකාවෙන් බලාපොරොත්තු වෙන්නේ ඕක නෙවෙයි. ඉතින් ඕස්ට්‍රේලියාවත් එක්ක දුන්න මැච් එක නම් මම හිතන්නේ ඉතින් ඒ වෙලාවේ ඕස්ට්‍රේලියාවේ තිබුණු පසුබෑමත් එක්ක තමයි අපි දිනාගන්නේ නැත්නම් ඒ වගේම ඒ වෙලාවේ පැතුම් නිසංග හොඳට බැට් කරනවා පවන් රත්නායක හොඳට බැට් කරනවා. ඉතින් මේ මැච් එක බලන්නකෝ දැන් මුල්ම විකට් එක යනවා නිසංග අනවශ්‍ය පහරකට යනවා. ඊට පස්සේ එතනින් පස්සේ එන කුසල් මෙන්ඩිස් එයා බලන්න එයා ප්ලේ කරන විදිය කෙලින්ම බාරක් හතර බාරක් විතර ගහනවා. ඊට පස්සේ එයාත් අවුට් වෙනවා. ඉතින් මේ විදිහට අතරම ටිකක් කළා ඉඳලා ගහන්න කිසි මොනවක් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට ගියාම මැච් එක ගොඩ ගන්න බෑ. ඉතින් අපි ට්‍රේඩ් ගහලා තියෙනවා කොහොමවත් මේ වගේ ඉතින් ඉන්ටෙන්ට් එකක් නැතුව අර කියනවා වගේ එයාලගේ තිබුණේ වදනේ පවන්න ආපු ගාම ෂොට් එකක් ගහලා එයාට ඔන්න පොඩ ඩොමිනේෂන් එක පෙන්නන්න. ඒක එතනදී වැරදුනා. එයාට තව බෝල් එකක් දෙයක් නේදලා බෝල් දෙක තුනක් නේදලා ඒක බැලුවනම් හරි පිච් එක බලලා මේ ෂොට් එකට ගියා නම් ඒ වගේම අපරාධේ වෙල්ලාලගේ මේ ෂොට් එක ඇත්තම අපරාධේ. වුණත් මට හිතෙනවා වෙල්ලා ඒ වෙලාව ඇත්තටම එක පැත්තකින් උඩින් ගන්න නැතුව යාවත් පස්සේ තිබ්බනම් අර වංශානකට වෙල්ලට එකතු වෙලා ගේමක් ගහන්න තිබුණා. කොහොම හරි ඒ වෙලාව ඉතින් මුළු මැච් එකම වැඩි අවුල් වෙලා තිබුණේ. ලකුණු 95 ලංකාව ගහලා අවුට් වෙනවා. ලංකාවට ඇත්තටම තව ලකුණු 50කින් විතර ලංකාව පරදින්නේ. එතකොට ඉතින් තා බෝල් 20ක් විතර මට ඉතුරුලා තිබුණා. ඉතින් මොන විදිහට තමයි ඉතින් මට ඇත්තටම හිතාගන්න බැරි මේ දේශපාලනය සහ මේ ටීම් එකේ අපිට පේනවා ඇත්තටම මොකක් හරි විදිහකට මට තේරෙන විදිහට යම්කිසි බලලතක් හරි මොකක් හරි කියන එකක් හරි අර රාජාංගලේ හාමුදුරුවෝ කියන විදිහට මොකක් හරි ප්‍රශ්නයක් එතන තියෙනවා ඇත්තටම. ඉතින් මේ විදිහට යන්න අමාරුයි. ඊළඟ මැච් දෙක ගොඩ ගන්න නම් ඉතින් ලංකාව හොඳට ප්ලේ කරන්න යනවා. ඊළඟ මැච් දෙක ගහන්න දෙකම දිනන්න නැතුව ලංකාවට යන්න නම් බැරි කියලා මට හිතෙනවා. මොකද ලොකු රන් රේට් එකක් හොඳ අපේ රේට් එකත් අඩුයි. මේවත් එක බලුවම ලංකාව අසීරු තත්ත්වයක තමයි ඉන්නේ මට හිතෙන්නේ. එකම දේ පාකිස්තාන් වලට සහ
ඊළඟ තියෙන මැච් එකකින් එකක් හරි වැස්සොත් ඉතින් ඒකත් හෙදිලා ගියොත් ඉතින් ඒත් ඉවරයි. ඔය විදිහට ඉතින් අමාරු තත්ත්වයක දැන් මොකද මේ වෙලාවේ වැස්ස කියන සාධක ලොකුට බලන්න ඕන. දැන් වැස්ස නැතිව තිබුණු මැච් එකක් ගොඩ ගන්න දාගන්න බැරි වෙන එක අපරාධයි. අපිට කියන්නේ මොන මැචස් වලට වහිද කියලා කොහොම වුණත් ලංකාව ගහන මැච් එකකට වැස්සොත් ඒත් ලංකාවට ගෙදර ඉන්න වෙන්නේ. ඔය වගේ තත්ත්වයක් ඇත්තටම කලින් අපි දැක්ක ඕස්ට්‍රේලියාවට උනෙත් ඒ වගේ දෙයක්. මේ විදිහට කිසිම පරිපාලනය සහ මේ තියෙන අර්බුද මන් දන්නේ කවදා හරියයිද කියලා. ඉතින් අනිත් එක තමයි මේ දේශපාලන බාන KGP ගේ ප්‍රශ්න එක පැත්තකින්. එතකොට KGP ෆෝම් එකේ නැති වුණත් එයා ආවම එක්ක අවුට් වෙනවා නැත්නම් බෝල් 10 15ක් ලකුණු 25ක් ගහුවා කියන්නේ ඉතින් හොඳ රේට් ගන්න. ඒ වගේ රේට් එකකින් ගහලා දීලා ගියත් අපිට ඇත්තටම ඇති මොකද ලකුණු 20ක් 25ක් ගහුවත් ස්පීඩ් එකකින් ගහනකොට ඒ වගේ තව කීප දෙනෙක් ගහුවා නම් එතකොට එතනම ලකුණු ටික එකතු වෙනවා. ඒතකොට එක්කෙනෙක්ට තියෙන්නේ ඇන්කර් රෝල් එක කරගෙන ග්‍රේජ්ස්ට හරියම නැත්නම් පවන්නත් නැහැ. හරි ඒක ඇන්කර් රෝල් එක ඇදගෙන යන්න තිබුණා. ඇත්තටම ලංකාවට හොඳ තත්ත්වයක් එන්න තිබුණා. ඉතින් මට නම් හිතා ගන්න බෑ කොහොමද මේක උනේ කියලා. ඇත්තම දුකයි. අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවෙන් ඕක නෙවෙයි. ඇත්තම කුමාර සංගක්කාරත් ඒක තමයි දාලා තිබුණේ. එතන ඒ මිනිස්සුත් ඇත්තටම ක්‍රිකට් එපා වෙලා වගේ යන්නේ නැත්නම් මේ සෝතින් දේශපාලන ප්‍රශ්න මට හිතෙන්නේ එහෙම මොකක් හරි වෙන්නේ නැද්ද මම දන්නේ හරියටම. කොහොම හරි ඉතින් ලෙජන්ස්ලා මිනිස්සු ඉතින් මිනිස්සු කියන දේවල් වල තමයි සැත්තක් තියෙනවා. ඉතින් ඇයි ඒ වගේ දේවල් ඩිසිෂන්ස් ගන්නකොට ඇත්තට දසුන් ශානක දැනගන්න ඕන තමන්ගේ ටීම් එක තමන්ට කැමති කට්ටියව ගන්න. තමන්ට කැමති කට්ටිය කියන්නේ තමන්ට හිතෙන කට්ටිය පර්ෆෝම් කරයි කියන කට්ටිය ගන්න.